ඔන්න අපි ඇවිල්ලා ඉන්නේ රාජාංගනේ ස්නේක් ගාඩියන්ස් ගෙදරට. අපි යනවා දැන් නයිට් බලන්න. පොඩි කට්ටිය කරේ දාගෙන ඉන්නේ ගස්සේ දාගෙන ඇඳුම් ඇතුලේ ඉන්නේ උන්. එයාලට කරදර කරන්නේ නැහැ කියලා. එයාලා දන්නවා ඉතින් මේ දව කරන්න කියලා නේද? මේ මොනවා හරි හානියක් වෙච්ච අයමද ඉන්නේ? මෙයාලා ඔය ගෙවල් ඇතුලට එහෙම ආපුවම ඉතින් කියනවා එන්න කියලා ගෙනියන්න. මෙයා මොනවද කන්නේ? මෙයාලා තියාගන්නේ අපි හම්බෙච්චාම යවන්න ඉතින්. හරි සිනිදුනේ. අනේ ඉතින් මේක යවනවා ඊට පස්සේ නේද? මේ තුන් දෙනෙක් හිටියා. ගෙදරක ඔය මේ විශ්ියක් අයිනේ ඉඳලා තුන් දැන් දෙනෙක් මෙයාට කන්න මොනවද දෙන්නේ? මෙයාට කන්න මෙයා වෙන්නේ තියාගන්නේ ඉතින් මේ දැන් අපි කන්න දීලා නැද්ද නේද? මාසයක් දෙකක් ආහාර නැහැ කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අර වෙල කන සතු නෙවෙයි උරගිය. මේගොල්ලොන්ට ගොඩක් ඉන්නේ අපේ සම්පත් මල්ලි. අද තමයි දැක්කේ ගොඩක් කාලට පස්සේ. ඇතුලේ හරි ඉන්නේ ඔක්කේ. මේකද කී දෙනෙක් ඉන්නවද? ඕකේ තුන් දෙනෙක් ඉන්නවා. ඕ දෙකයි. එයාලා රණ්ඩු වෙන්නේ නැද්ද? නෑ. එක්කෙනෙක් ගන්නවා. කෑ ගන්න. අපි ඔක්කොම වයි කරනවා. එක්කෙනෙක් ගමු ඉන්නේ. මේක දැන් ඔන්න ඔය වගේ අය තමයි අර දැන් බයයිනේ. දැන් ඔහොම සතා නිකන් ඔලුව උස්සලා මේ බැලුවා නම් කලබල වෙලා දුවනවා. ඊට පස්සේ එයා ගිහින් කියනවා ණය පැන්නවා කියලා. ඊට පස්සේ ඒගොල්ලොත් බය වෙනවා. ඔහොම තමයි සාමාන්‍යයෙන් මේ ජනප්‍රවාද ගොඩ නැගෙන්නේ. ඇත්තටම සර්පියෝ එහෙම නැහැ. ඒගොල්ලෝ ඒ අර ළඟට ගියොත් දෂ්ටනයක් කරනවා. එයාලට හිරිහැරයක් වෙනවා වගේ ලොකෝ සම්පත එකෙක් ගම්බා සම්පත් මල්ලි එකෙක් ගම්බා. අනේ කරදර ඇති. අනේ යට ඔව් නෑ මම කියන්නේ සම්පත් ඔයාලා හෙට නෑ නේද? එකෙක් බලලා ඊට පස්සේ. අනේ යට කරදර ඇති. නිදි කොහෙද? නිදි නෑ. පිටක කීටෝරි බයයි නෑ නෑ. ඔයා කෑ ගහන්න දිරියනවාද? කෑ ගන්නවට බය වෙන්නේ. ඒ කෑ ගහලා සතුන් නේ බය වෙන කෑ ගහිල්ල. ඔයා කලබල වීම තුළින් අපිට තමයි හානිය වෙන්නේ. ඔව්. හැප්පිලා වැටිලා මොකක් කරන්න පුළුවන්. එයාව මාව අල්ලගෙන ඉන්නවා. නෑ සම්පත් යාළුවා මේ මල්ලි බලලානේ ඉන්න බය වෙන්නේ තමයි. එයා අපිට වල ගන්න. ටිකක් වෙලා යනකම් අර ඌ දඟලනවා එසනේ. ඔහොම තමයි ඉතින් සර්පියෝ. දැන් මේ නාගයා තමයි ඉතින් මේ විදිහට අර බලන්න විසිතු විදිහට ඉන්නේ. එයා කලබල වුණාම ඉස්සු වුණාම එයා පෙනියන්නලා පෙන්නන යාගේ ප්‍රචණ්ඩත්වය. එයාට ඉතින් කරදරයක් නැහැ කියලා දැනගත්තාම සයිලන්ට් වෙනව නේ. හරි දාන්න සම්මත. රයිට් ඔන්න මරුවට සමාජ සත්කාරයත් එක්ක අපි අද දවසේ ඇවිල්ලා ඉන්නේ රාජාංගනේට. ඉතින් අපි ඉස්සෙල්ලා වීඩියෝ එකක් දැම්ම කොහොමද අපි රාජාංගනේට මොනවද කරන්න කියලා. ඉතින් ඇත්තටම අද දවසේ අපි රාජාංගනේට මරුවට සමාජ සත්කාරය යටතේ අපි සැලසුම් කළා හිටිය ළමයි 25 දෙනෙකුට පොත් දෙන්න. නමුත් අපි පෝස්ට් එකක් දැම්මට පස්සේ අපිට තවත් සහෝදර සහෝදරයන් කීප දෙනෙක් උදව් කරා. මම එයාගේ නම මතක් කරගන්න පස්සේ ඉතින් ඒ නිසා අපිට පුළුවන්කම තියෙනවා ළමයි 75කට පොත් දෙන්න. දැන් අපි යන්නේ ඉස්ලාම් එක ඉස්කෝලේකට ගිහිල්ලා අපි මේ පොත් ටික දීලා ඊට පස්සේ යනවා අනුරාධපුර තවත් ඉස්කෝලේකට ගම් වතුර නිසා හානි වුණ ළමයිගේ පොත් වලට පොත් දෙන්න. ඉතින් අපි එතෙන්ට ගිහිල්ලා බලමු.
රයිට් මේ තමයි අපේ මරුවට සමාජ සත්කාරය යටතේ අපි අද බෙදා දෙන්න යන පොත් ටික. ඉතින් මෙතන තියෙනවා ඇත්තටම 75කට ළමයි 75කට පොත්. මෙතනදී විශේෂයෙන් මතක් කරන්න ඕන මම පෝස්ට් එකක් දැම්මා. මොකද මම ප්ලෑන් කරා හිටියේ ළමයි 25කට විතරක් පොත් දෙන්න. නමුත් පෝස්ට් එක දැම්මට පස්සේ මට උදව් කරා කුවේටට සේවය කරන ලක්මාල් සහ දෙසිකා ෆැමිලි එක. ඒ වගේම කල්යාණ විජේලතා, ඒ වගේම රසික, ඒ වගේම ජානක, ඒ වගේම සුතුල. ඉතින් මේ කීප දෙනාගේ උදව්වත් එක්ක අද දවසේ මට පුළුවන්කම තිබෙනවා මේ පොත් ටික රාජාංගනේ ගම්වත නිසා හානියටපත් වුණු ළමයිට මේ ටික බෙදලා දෙන්න. එහෙනම් අපි ගිහිල්ලා බලමු ඉස්කෝලේ. පුළුවන්. ඒ තත්ත්වෙට පවා මට එහෙම සත්තු හදන්න පුළුවන්. අර ඒකේ මම යාළුවා නයි විදිනවා කියන්නේ. ඒක ඉඳලා ඒක අර මගේ විදින නයි ඉන්න. සමාජයට මගේ ඇඟේ උණුසුමත් එක්ක ඒ සත්තුන්ට දැනෙන්නේ. දැන් අර අරයා මේ දැන් ඔයම කූඩුවට දැම්ම. ගේ ඇතුලේ හිටිය වල එනකොට බැස්සට පස්සේ තමයි ඔතෙන්ට. ඉතින් මම පස්සෙන්ම තමයි. ඒ හැටි ඉතින් සත්තු. ඒකලොත් එක අර ලින්ක් අතුනා යාළුවාට දැනෙනවා කරුණාව නේද? සමහර සත්තු ඉන්න දැන් මේ උකුස් සොහෙ මම දැකලා තියෙනවා. ඉතින් මේ මම යවන්න පුළුවන් කාලේ යවනවා. ඉතින් ආයෙ තියාගන්නේ නැහැ. ඒගොල්ලෝ රැකවරණය දෙනවා මේ චූටි කාලේ කැම්ප් ටික දීලා වෙන සතෙක්ගෙන් හානි වෙයි කියලා. ඉගෙලෙන්න පුළුවන් නම් ඒ මොහොතේ ඉඳන් පුරු කරලා ටික ටික පරිසරය පුරු කරලා යවනවා. ඊට පස්සේ ඒගොල්ලෝ නැවත එනවා. කැමරා යනවා. ඔව් ආයෙ කැම්ප් වෙලාවට එනවා. ඇවිල්ලා කෑ ගහනවා. ඒකට කෑම දෙනවා. ඊට පස්සේ එයාලානේ හුරු වෙනවනේ පරිසරයට. තවත් යාළුවෝ හුරු නම් පස්සේ යනවා. දැන් අපි අර කුණාටුවට කලින් වෙනකම්ම කයිට් මේ සික්රා කෙනෙක් හිටියා. කුරුළු කුස්සා කියන කෙන චූටි කාලේ පුළුම් බෝලයක් වගේ මට ගෙනත් දුන්නා. කෑම කවල හදලා වීඩියෝ දාලා තියෙනවා Facebook එකේ. යන්නේ ඉතින් ඉගිල්ල ලැබෙලා උරු ඉස්සවනවා. හැමදාම කුස්සිය ගාවට ඇවිල්ලා උදේට මම ගේ අරිනකොට මේ එළිය වැටුණා නම් ඇති අංකා කෑ ගහනවා. ජනේලෙ එල්ලිලා කෑ ගහනවා. දවල් එක චුට්ට නිදා ගන්නවා කියලා හිටියොත් බෑ. කෑ ගහනවා ඌ ඇවිල්ලා. මම හිතනවා නේද ඕම් බලන්නකොට අදවත් නිදා ගන්න නැහැ නේ කියලා. ඒ ඉතින් මේ මෙයා ඒක සමානට ජනේලෙම මස් කැල්ල දෙනවා කියලා අරගෙන යනවා. ඊට පස්සේ කුණාටුවෙන් පස්සේ ආව එක්කෙනෙක් ඇවිල්ලා හිටියා ඊට කලින් අගේ යාළුවෙක් දෙන්න එකට හිටියා සිලු සර්පෝකුස්සා මගේ මේ ඔළුව උඩ හෙල්මට් එකක් ඔය හරිය ලස්සනයි සිලුව ඒක නැද්ද මෙයාගේද ඔළුව උඩ තියෙනවා එයා ඒක මේ දැන් හිටගත්තාම මේක සම්පූර්ණ විහිදනවා මේ තියෙන උඩ කොටස ඒක හරිය ලස්සනට විහිදවනවා දැන් ඉතින් ටිකක් හොඳයි ඒ වුණාට තව මෙයාට මේ ගිහින් අත්තක වහලා ඉන්න පුළුවන් මට්ටමක් නැහැ. ඇඟේ බඩ කවුල් දෙන්න බෑ. සමහර වෙලාවට හිට ගන්න මේ වගේ එල්ලෙන්නත් බලනවා. මේ තව ඉතින් යනවන්න තරම් මට්ටමක් නැහැ ඉතින් මෙයාට. ඔව්. ඩැමේජ් වෙලා. එහෙමද? ඒක මෙහාට දැන් තල්ලු වෙලා ගිහිල්ලා අප්පා. ආයි ගන්න වෙනවා. දඟලනවද දැන් ගත්තා? ඔව්. ඌ අර අල්ලන්න තෝ බෑග් කරන්නේ නේද? ඔව් මෙයා ඇදිලා ගිහිල්ලා මේක තිබ්බේ මෙතන. ඉස්සරහට ඇදිලා ඇවිල්ලා. දැන් මෙතන තමයි ඩැමේජ් එක තියෙන්නේ. අතර මොනවද? ඒත් ඒ හපා කාපු තැන බල්ලෝ. ආයි දාන්න ඕන මෙතන දැන් තුවාලේ තියෙන්නේ. මේක තුවාලේ මෙතන තිබ්බේ. මෙයා අර ඇදිලා යන එකකින් මේක පස්සට ගිහිල්ලා නේද? ඉස්සෙල්ලා ගන්නකොටත් ඔහොම තිබ්බේ නෑ. හොඳට ගැරඩිය දඟලනවා ගොඩක් අය ඊට කරන්නේ. ඔව්. ඉතින් ඔය කියන්නේ බවල හැදුවනේ කියලා. මේ බලන්න මෙතන මේ වැවක් නෙමේ වතුර එකතු වෙච්ච තැනක් මෙතන මේ වැවත් මෙහෙම වෙලා නෑ රාජා. ඕනේ. මේකේ පාර මෙහෙම ගලන අම්මට සරි. ඔක්කොම මිනිස්සු මේ දකුදල් මේ අතර වැලි පොට්ට ගහලා තියෙන මම හිතන්නේ 15 ගහකට වැඩි. කියන්න බෑ. ඔක්කොම ආමියකෙන්ද හැදුවනේ කියලා. ඒ සංවිධාන වලින් ඇවිල්ලා එක තුන් අපිට ආවා කීයක් යනවා කිව්වද? අන්න අර තියෙන අර බටයක් වගේ හරහර දාලා. ඔව්. ඕම ඒගොල්ලන්ගේ වීඩියෝ එකක් මම දැම්මා. මේක 2 ලක්ෂ ගාණක් විතර වීඩියෝ ගියා. මම හිතන්නේ ඒගොල්ලන්ට මේ ලක්ෂ 5කට වඩා ආධාරයක් හම්බුණා. අම්මලා. එදා මම ඔය වගේ මෙහින් බලන්න ඇවිල්ලා එතකොට දැන් මේ ටික ගියපාර ගෙවල් ඔක්කොම යට කරා යන්නද නේ? ඔව් මෙතනින් ගියපුවා හරිය දැන් අපි එහා පාරෙන් එනවා. ඒ ඉස්කෝලේට. එතකොට ඒ වෙල්ලා තියෙන වතු වල ඔක්කොම ගෙවල් යන වතු පොඩි යනවා.
සෑහෙන මේ පාරවල් උඩින් ගියා නේ. අන්න කැඩිල්ලද නේ? වතුර පාර කැඩලා. මෙතෙන්ද කැඩෙන සම්පත් මොකක් හරි කියන්නේ ලීක් එකක් හරි මොනවද තිබ්බද කලින්? ලීක් එකක් නෙවෙයි අරහෙන් වැවෙන් පානේ උඩට බන්ට් බන්ට් එකෙන් උඩින් අර වතුර පොල්ලද ඕකේ. තියෙන්නේ. ඒ දාපු අරික ඔහේ වතුනේ එකපාරටම වතුර පාන විදිහට වතුර ඇරිය වතුරමයි වැවට ඒ කියන්නේ ඩෑම් එකට උඩින් නිකන් පාන ඊට පස්සේ මේකේ උඩින් ඕෆ්ලෝ වෙන්න කැඩි කැඩි ගියා. ඉතින් කඩගෙන ඉන්න ආහාර ටිකක් බේරනවා. නැත්තම් යනවා හරි. ඔය ගෙවල් ලොම්මයි හරි. ගෙවල් නේ. මේකේ ඔය තෙත් අර පටිය දාලා දින් අම්මෝ. අන්කර වැලි තිබ්බේ දැන් මේ වැලිය බැකෝ එකෙන් ඔක්කොම එකතු කරලා මේ වැලි කොට්ට වලට ගහගෙන මේ පොහොර උර 15000ක් විතර උනේ හොනේ සර්. ඊට වැඩි. ඔන්න අපි ආවා රාජංගනේ ජලාශය බලන්න. මෙතන තමයි ඩෑම් එක තියෙන්නේ. අපි ඩෑම් එකට ගිහිල්ලා බලමු. දැන් අපි යනවා රාජාංගනේ ඩෑම් එකෙන් මේ එහා පැත්තට පොඩක් අර වතුර ස්පිල් කරන තැනට. ළඟට එන්න. දැන් මෙතන දොරවල් දෙකයි ඇරලා තියෙන්නේ මං හිතන්නේ. බලන්න ඒකේ කොච්චර ස්පීඩ් එකෙන් වතුර යනවද කියලා.